හලෝ ගයිස්, අද යමු මගෙත් එක්ක shopping. මුලින්ම යන නිර්මාණයකට. මේකට ආවහම ළමයි මොකද්ද ගන්න කියලා හිතාගන්න බෑ. මගේ කොණ්ඩේ හොඳටම අවුල් වෙලා තියෙන ටුක් එකේ ඇවිල්ලා. ඒක හිතන්න එපා. ඉතින් මුලින්ම මේක තමයි ගත්තේ. මගේ wallet එක damage වෙලා මම wallet එකක් ගත්තා. ඊට පස්සේ මට shoes දෙකක් ඕන වුණා. ඉතින් මම බැලුවා මට හරියන එකක් තිබුණේ නැහැ. එකක් select කරගත්තා මෙන්න මේක. හැබැයි එකත් හරියන්නේ නැහැ කියලා හිතලා ඒක ගත්තේ නැහැ ළමයි. ඊට පස්සේ මම ගිය ඩෙනිම් එකක් ගන්න. ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. හැබැයි ඒ ෆිට් ඔන්ස් මට හරියන්නේ නැහැ. ඊට පස්සේ මම මේක ගත්තෙත් නැහැ. මම මෙන්න මේක ගත්තලා මේක අර ටී-ෂර්ට් ෆ්‍රොක් එකක්. ඒක ලස්සන අපිට ගෙදර සැහැල්ලුවට අඳින්න පුළුවන්. ඒක ගත්තා. ඊට පස්සේ තව ටී-ෂර්ට් එකකුත් ගත්තා. ඒක මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි අනුරාධපුර ASB ෆැෂන් එකට යනවා ටුක් එකක් දාගෙන. ඒකේ නම් ළමයි මාරම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණේ. ඇත්තටම මාරම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණේ. හැම ෆ්ලෝර් එකකම අලුතෙන්ම ඇඳුම් ගොඩක් දාලා තිබුණේ. ඉතින් මමයි අම්මයි ගොඩාක් ඇඳුම් තෝරගත්තා. ඉතින් ඒවා ෆිට ඔන් කරනවා නම් වීඩියෝ කලේ නැහැලම අද හදිස්සියට වගේ මේ vlog එකක් කරන්නේ. ඊට පස්සේ මේ විදිහට ඇඳුම් ටිකක් තෝරගත්තා. අපේ අම්මා හැම වෙලේම මගෙන් අහනවා මොකක්ද ගන්නෙ කියලා. ඉතින් එයාටත් තෝරලා දෙන ගමන් තමයි මමත් සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ෆිට ඔන් කරලා ඒ ටික ගත්තා ළමයි. ඊට පස්සේ අපි ලන්ච් වලට ආව පීසා හට් එකට. ඇත්තටම ෆැෂනබල් විදිහට අඳින්න ඇඳුම් ගන්න මට නම් ඇත්තටම ලොකුවටම හම්බ වුණේ නැහැ අද. ගොඩාක් අර හිතේ තියෙන ඇඳුම තිබුණේ නැහැ. කියන්නේ හිතේ අපි ගෙදරින් එනකොට හිතන් එනවනේ මේ වගේ හත් තියෙනවා නම් හොඳයි එහෙම කියලා. ඒ වුණාට මට මගේ හිතේ තියෙන විදිහේ ඇඳුමක් මට අද ගන්න බැරි වුණා. මම අර දැක්කේවා ගත්තා. අර දැක්කහම අර ඕන කියලා හිතෙන විදිහේ ටිකක් ගත්තා. ඊට පස්සේ ඔන්න පීසා එකක් දාලම ඒකත් කාලි ඉවර වෙලා අපි දෙන්න ගෙදර ගියා. ඉතින් මම ෂීන් එකෙන් ඇඳුම් ටිකක් ඕඩර් කරලා තියෙනවා. ඒ ටික ආවහම මම වීඩියෝ එකක් ගේන්නම් ඕගොල්ලන්ට. ඉතින් මම වැඩිපුරම ෂීන් එකෙන් තමයි ඕඩර් කරන්න ළමයි අද ඒ වුණාට ඉතින් පොඩ්ඩක් එළියට ආවා.